බලාගත්තා නම් හරි. අහගන්න. එතකොට මේ අවුරුදු ගාණක් ඉඳන් මම නුවරයි කුරුණෑගලයි ක්ලාසස් කරනවා. එතකොට මේ දැන් අවුරුදු ගාණක ඉඳන් අපේ රිසල්ට් නුවර කුරුණෑගල වැඩි කරගෙන ආවිල්ලා ඒකේ සෑහෙන්න විශාල වෙනසක් මේ පාරත්. ඒ කියන්නේ ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ දැන් මම දන්නයි දන්නව නොදන්න පිරිසක් මේක බලන හින්දා මේ දේවල් ටික කියන්නේ. නැත්තම් මේ වෙන මගුලකට මොකක්වත් කියනව නෙමෙයි. නොදන්න පිරිසක් බලන හින්දා කියන්නේ. එතකොට ගිය අවුරුද්ද ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ නුවර තිබ්බ දෙවන ඩිවිෂන් එක අපේ. කුරුණෑගල තමයි මම මුලින්ම ක්ලාස් කරේ. නුවර තිබ්බ දෙවන ඩිවිෂන් එක ගත්තොත් එහෙම සෑහෙන රිසල්ට් දිස්ත්‍රික් රෑන්ක් ඕන තරම් මීට කලින් තිබ්බට ඉස්සෙල්ලාම පළවෙනි තවට මම හිතන්නේ මම වැරදි නම් නිවැරදි කාණ්ඩ කවුරු හරි මහනුවරට අයිලන්ඩ් ෆෙස්ට් එකක් මම හිතන්නේ 2000න් පස්සෙවත් තිබිලා නැහැ කවදාවත් අයිලන්ඩ් ෆෙස්ට් එකක්. ඒතර ගිය අවුරුද්දේ 2020 මගේ තිබ්බ නුවර තිබ්බ දෙවන ඩිවිෂන් එකෙන්ම අයිලන්ඩ් ෆෙස්ට් ආවා නුවරට ඕල් සිලබස් එකේ. නිව් සිලබස් එකේ එක්කෙනා කොහොමත් යාපනයේද කොහොද ටැමිල් කෙනෙක් මම හිතන්නේ ටැමිල් මීඩියම් එක කෙනෙක්. ඕල් සිලබස් අපේ අයිලන්ඩ් ෆෙස්ට් එක්කෙනා මෙහි නුවර ළමයෙක් ආපු ළමයෙක්. ඒ ළමයා මට මතකයි හොඳටම මතකයි විශේෂත්වය රිවිෂන් එකට මගේ එද්දී ළමයට කෙමිස්ට්‍රි වලට S එකක් තිබ්බේ. කෙමිස්ට්‍රි වලට S එකක් තිබ්බ කෙනෙක් අයිලන්ඩ් ෆෙස්ට් දක්වා උඩට ගිහිල්ලා තමයි අන්තිමට නතර වෙලා තියෙන්නේ. ඒතර ඊට අමතරව අයිලන්ඩ් මම හිතන්නේ පළවෙනි 10 දෙනා ඇතුලේ 4 දෙනෙක් හිටියා. ඒ ඔය වගේ අති විශේෂ රෑන්ක්ස් කීපයකුත් එක ගිය අවුරුද්දේ රිවිෂන් එකේ රෑන්ක්ස් ටිකත් එක්ක ඒක විශේෂ අවස්ථාවක් යටතේ ඔන්න ඇවිල්ලා වැට් ටික වුණා. එතකොට එතනින් පස්සේ බං දැන් අපි මම තීරණය කරා ළමයින් ගැන ගොඩක් ඉල්ලීමක් ආවා. දැන් මම මීට කලින් YouTube එක හරහා කිසි දෙයක් කරේ නැහැ. ක්ලාසස් ටික තිබ්බා. අපි ක්ලාස් එකෙන් ළමයින්ට ෆ්‍රී ක්ලාස් ඕන තරම් කරා. ඒ වගේ දේවල් ගොඩක් දේවල් කරා. මම දන්නේ උන් දන්නවා. මම හිතන්නේ ඔය channel එකේ ඇති කලින් වීඩියෝස් වල කමෙන්ට්ස් එහෙම ඇති ඒවා බලන්න ඒවා ළමයි කියලා ඇති. කොහොමද වැඩ කරේ කියලා. ඒතර මුළු ලංකාවේම ළමයින්ට පාඩමක් දෙකක් පාඩම් කොටස් නොමිලේ අරන් යන්න කියලා YouTube channel එකක් හදන්න කියලා ගොඩක් කට්ටියකින් යෝජනාවක් තිබ්බා. ඒක නිසා මම තීරණය කරා YouTube channel එකක් හදලා ඒ ඔස්සේ අපි කලින් පන්තිවල කලින් ක්ලාසස් වල කරපු රෙකෝඩ් කරපු පාඩම් ඕගොල්ලන්ට දෙන්න. එතකොට දැන් මේ අද මෙතනින් එහාට ඕගොල්ලන්ට රසායනික ගණනය කියන පාඩම පටන් ගන්නවා. ඒ පාඩමේ කලින් ක්ලාස් එක රෙකෝඩ් කරපු වීඩියෝ එකක් තමයි දාන්නේ. එතකොට පැහැදිලිව මතක තියාගන්න පොඩි කේස් එකක් තියෙනවා බං මේකයි දැන් අර භාෂාව එහෙම නම් මේ ගැටලුවක් තියෙනවා කියන්නේ අපි මම කතා කරන විදිහක් තියෙනවා. ඒකට සෙට් වෙන උන් සෙට් වෙනවා සෙට් වෙන්නේ නැති උන් සෙට් වෙන්නේ නැහැ. එතකොට ළමයින්ට කතා කරන්න. ඉතින් ඒක බං මම කතා කරන මම උගන්වන විදිහක් තියෙනවා. ඒ විදිහත් එක තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක සෙට් වෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මේක මෙතනින් එහාට බලන්න එපා. අයින් වෙලා යපන්. භාෂාව සෙට් වෙන්නේ නැහැ වගේ නම් ඒකට විවේචනය කරන්නවත් මම හිතන්නේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනනම් ඕන දෙයක් විවේචනය කරගන්න ගැටලුවක් නැහැ. ඔයාලා මේක නොබලා ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් මේ මොකද අපි කතා කරන විදිහට මම දන්නවා දැන් සර්ලා සමහරවිට දුවේ පුතේ කියලා හොඳට කතා කරනවා. ඉතින් අපිට මට නම් ඇත්තටම බම් මට ඒ විදිහට මට සෙට් වෙන්න බැරි පොඩි ගතියක් තියෙනවා. ඉතින් උගන්වන විදිය වෙනස් එක එක්කෙනාගේ. මේකේ කොහොම හරි මම බලන්නේ භාෂාව නෙමෙයි මෙතන මම බලන්නේ කෙමිස්ට්‍රි. ඒක නිසා මෙතනින් හැට